ඔන්න එකමත් එක කාලෙක හරිම ලොකු හරිත වනාන්තරයක සිංහ රජෙක් හිටියා. කවුද සිංහයා? කැලෑවේ රජුරෝ නේද? ඌ හරිම බලවත්, හරිම ශක්තිමත්. හැමෝම යාට ගෞරව කළා. ටිකක් බයත් වුණා. දවසක් හිරු පායලා තියෙන වෙලාවක සිංහ රජු ලොකු ගහක් යට සුවසේ නිදාගත්තා. එයා එච්චරටම සුවේ නිදාගෙන හිටියේ පොළවට පණිවිඩයක් යවුවා වගේ මුළු කැලෑවම නිහඬයි. ඒත් එතනට ආවා හරිම කුඩා ටිකක් දඟකාර මීයෙක්. මීයා දැක්කා අර ලොක්කු සිංහයා නිදාගෙන ඉන්නවා. මීයාට ආවා දඟකාර අදහසක්. මීයා හිතුවා අනේ මෙයා කොච්චර ලොකුද? මම මේ ලොකු පිට උඩ නැගලා සෙල්ලම් කරනවා. මීයා බයලෙතුව සිංහයාගේ පිට උඩ දුවන්න පටන් ගත්තා. වලිගේ දිගේ ලිස්සා යන්නත් හැදුවා. හැබැයි මේ සෙල්ලම නිසා සිංහ රජුගේ නිින්ද කැඩුනා. එයාට ආවා මහා ලොකු කේන්තියක්. සිංහයා ලොකු ගෙරවිල්ලක් එක්ක ඇස්සරලා විශාල නියපොත්තකින් මීයාව අල්ලගත්තා. දැන් මීයාට හොඳටම බය හිතුණා. අනේ රජතුමනි මට සමා වෙන්න. මම නොදැන කළ වරදක්. මම හරිම කුඩා සතෙක්. මගේ ජීවිතේ බේරලා දුන්නොත් මම අනිවාර්යයෙන්ම කවදා හරි දවසක ඔබට උදව් කරන්නම්. සිංහයාට හයියෙන් hina ගියා. මොන විහිළුවක්ද? ඔය වගේ පුංචි සතෙකුට මට උදව් කරන්න පුළුවන්ද? හැබැයි මම අද හරිම කරුණාවන්තයි. අද දවසේ මම ඔයාගේ දගකාරකමට සමාව දෙනවා. යන්න. ආයෙ නම් එහෙම කරන්න එපා. සිංහයා තම නියපොත්ත මුදා හැරියා. ජීවිතේ බේරුණ මීයා සතුටින් පැනලා ගිහින් රජතුමාට ස්තුති කළා. හැබැයි ඒ පොරොන්දුව එයාට කවදාවත් අමතක වුණේ නෑ. දින කීපයකට පස්සේ කැලෑවේ ඇවින්න ගිය සිංහ රජුට ලොකු කරදරයක් වුණා. දඩයම් කරුවන් ඊතා සූක්ෂම විදියට අටවලා තිබුණු ශක්තිමත් දැලක සිංහයා අහු වුණා. සිංහයා දැලෙන් මිදෙන්න ගොරවිමින් විසිවෙමින් උත්සාහ කළා. ඒත් වැඩක් උනේ නෑ. දැල හරිම ශක්තිමත්. කැලෑවේ රජුරෝ දැන් අසරණයි. අනේ මට මොකද මේ වුනේ? කවුරු හරි මාව බේරගන්න. මට හිර වෙලා. සිංහයාගේ ගොරවන සද්දය අහලා අනිත් සත්තු ඈතට දිව්වා. සිංහයාගේ ලොකු ශක්තිය දැන් යාට උදව්වක් වුණේ නෑ. ඒත් මේ ශබ්දය ඇහුනේ කාටද? කොඩා මීයාට. අනේ ඒ අපේ රජතුමාගේ හඬ. එයා අද අසරණ වෙලා. මගේ පුරොන්දු ඉෂ්ට කරන්න මගේ වාර ඇවිද්දා. මීයා ඉක්මනින්ම සිංහයා ළඟට දුවගෙන ගියා. අනේ මීයෝ ඔයා ආවා. ඒත් ඔයාට පුළුවන් ද මේ දැල කපන්න? මේ නූල් හරිම මහතයි. පුළුවන් රජතුමනි. මට ලොකු ශක්තියක් නැත්තත් මට තියෙනවා හරිම තියුණු දත්. බලාගෙන ඉන්න. මීයා වහාම ක්‍රියාත්මක වුණා. එයාගේ පුංචි දත් වලින් දැලේ නූල් එකින් එක කපන්නට පටන් ගත්තා. මිනිත්තු කීපයකින් දැලේ නූල් ගොඩක්ම කැඩිලා ගියා. සිංහ රජුට නිදහස එළියට එන්න පුළුවන් වුණා. මීයා දෙස ආදරෙන් බලමින් මගේ පුංචි මිත්‍රයා ඔබ ඇත්තටම මාව බේරගත්තා. මම හිතුවේ නෑ මෙතරම් කුඩා සතෙකුට මට උදව් කරන්න පුළුවන් වෙයි කියලා. ඔබ මට වැදගත් පාඩමක් ඉගෙනුවා. සැබෑ ශක්තිය තියෙන්නේ ප්‍රමාණය නෙවෙයි කරුණාවේ සහ බුද්ධියේ. එදා ඉඳන් සිංහ රජුයි කුඩා මීයයි කැලෑවේ හොඳම යාළු බවට පත් වුණා. මේ කතාවෙන් අපිට ලැබෙන හොඳම ආදර්ශය මොකක්ද? ඒ තමයි කාවත් එයාගේ ප්‍රමාණයේ හෝ පෙනුම බලලා අඩුතක්සේරු කරන්න එපා. සෑම විටම කරුණාවන්ත වෙන්න. මොකද අපිට ඕනම කෙනකින් ඕනම දවසක උදව්වක් ලැබෙන්න පුළුවන්.